ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ එක්සත් රාජධානියෙන් ඉක්ුත්තුණු අලුත්ම ආගමන දවල පත්‍රිකාව ගැන. ඔව්. ස්වදේශ කටයුතු කාර්යාලයක් කියන විදිහට නම් අරමුණු වෙලා තින්නේ ඉහළ කුසලතා තියෙන ආර්ථිකයට වැඩි දායකත්වයක් දෙන්න පුළුවන් අයට තැන දෙන එක. හාලි. ඉතින් අපි මේ කතාවට පදනම් කරගන්නේ මේ දවල පත්‍රිකාව අපේ ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට කොහොමද බලපාන්නේ කියලා විශ්ලේෂණය කරන මූලාශ්‍රයක්. ඒක තමයි. අපි බලමු මේ මූලාශ්‍රයයි ඒකේ තියෙන අත්දැකීමුයි ඇසුරෙන් මේක තේරුම් ගන්න. හරියටම. මොකද UK යන්න, එහි ඉගෙන ගන්න, ජොබ් එකක් කරන්න, එහෙම නැත්නම් ස්ථිර පදිංචි ගන්න හිතන ලාංකිකයන්ට මේක ගොඩක් වැදගත්. අනිවාර්යෙන්ම. මේ අලුත් ප්‍රතිපත්ති මොනවද, බලපෑම් කොහොමද කියලා හරියට දැනගන්න එක වටිනවා. එහෙනම් මුලින්ම යමු අර ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්කම් වලට. ස්කිල්ඩ් වීසා, ඒ කියන්නේ කුසලතා වීසා එකේ මොකද වෙලා තියෙන්නේ? මට්ටම උස්සල වගේ කතාවක් තියෙනව නේද? ඒක හරි. දැන් වීසා එකක් ගන්න නම් අඩුම ගානේ ප්‍රථම උපාධි මට්ටමේ කුසලතාවයක් ඕනේ කියන එකට නීතිය වෙනස් කරලා. එතකොට ඒ කියන්නේ ඩිග්‍රියක් වගේ එකක්. ඔව්, ඒ මට්ටමට අදාළ සුදුසුකමක්. ඉතින් ඒකත් එක්කම අනිවාර්යෙන් අර වැටුප් සීමාවන් ඒවත් ඉහළ යනවා. ඒ කියන්නේ පැහැදිලිවම ඉලක්ක කරන්නේ ඉහළ සුදුසුකම් තියෙන අයව. හරියටම. අඩු කුසලතා රැකියාවලට මේ පාරෙන් එන්න තිබ්බ ඉඩ දැන් ගොඩක් අඩුයි. හරි. එතකොට අර ලොකු කතාබහක ඇති කරපු සෝෂල් කෙයාර් වීසා, සත්කාර වීසා ඒකට මොකද උනේ? අලුතින් යන්න බෑ වගේ නේද කියුනේ. ඔව්, ඒක තමයි ගොඩක් අයට බලපාපු තීරණයක්. සත්කාර වීසා යටතේ අලුතින් පිටරටින් සේවකයන් බඳවා ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා. සම්පූර්ණයෙන්ම. ඔව්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. දැනටමත් UK වල මේ වීසා එකේ ඉන්න අයට. ඒ අයට මොකක් හරි සහනයක්. ඔව්. ඒ අයට 2028 වෙනකම් වීසා දික් කරගන්න පුළුවන්. ඒ වගේම රට ඇතුළේම වෙනත් අනුමත සත්කාර සේවා ආයතනයකට මාරු වෙන්නත් අවසර තියෙනවා. ඒක ටිකක් හරි හොඳයි. හැබැයි ඉතින් කියන්න ඕනේ මේකත් අනාගතයේදී ආපහු බලන්න පුරන් කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ස්ථිර නෑ. ඒ කියන්නේ දැනට ඉන්න අයටත් පොඩි අවිනිශ්චිත බවක් තියෙනවා එතකොට. හරි. ශිෂ්‍ය වීසා පැත්තට යමුද? ඒකෙත් සීමා කිරීම ඇවිත් වගේ. ඔව්. කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ජාත්‍යන්තර සිසුන් බඳවා ගන්න ආයතනවලක තියෙන අර අනුග්‍රහක අවශ්‍යතා sponsor requirements ඒව දැඩි කරලා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල කොලෙජ් වගේ ඒවට. සමහර විට බලාපොරොත්තු තියෙන ගුණාත්මක භාවය වෙගි කරන්න වෙන්න ඇති. ඒ වගේම අලුතින් ගන්න ජාත්‍යන්තර සිසුන් ගණනත් සීමා කරන්න ඉඩ තියෙනවා කියලා කතාවක් තියෙනවා. තව මොනවද? අර ඉගෙන ගත්තට පස්සේ ඉන්න පුළුවන් කාලය post study work visa කාලය ඒකත් අඩු කරලා. ඒක අවුරුදු 2ක් තිබුණා නේද? ඔව්, ඒක දැන් මාස 18කට අඩු කරලා. ඒකත් ලොකු වෙනසක්. අනිවාර්යෙන්ම. ඊට අමතරව අර ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු වලින් 6-7ක බද්දක් අය කරන කතාවකුත් තියෙනවා. ඒක නම් තවම සාකච්ඡා මට්ටමේ කියලායි ආරංචිය. බලමු ඒක මොනව වේද කියලා. මේ හැමදේටම අමතරව ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය. ඒකෙත් වෙනසක් ඇවිල්ලා නේද? යැපෙන්නන්ටත් බලපානවා කියන කතාව මොකක්ද? ඒකත් වැදගත්. දැන් හැම රැකියා වීසා එකකටම වගේ ඉංග්‍රීසි ඕන මට්ටම ඉහළ දාලා. විශේෂම දේ තමයි දැන් ප්‍රධාන අයදුම්කරු විතරක් නෙමේ වයස 18ට වැඩි යැපෙන්නොත්. ඒ කියන්නේ හස්බන්ඩ් වයිෆ් වගේ අය ඒගොල්ලොත් මේ ඉංග්‍රීසි අවශ්‍යතාවය සපුරන්න ඕන. එතකොට පවුලක් විදිහට එනකොට දැන් වැඩි ටිකක් අමාරුයි. ඔව්, හැම වැඩිහිටියෙක්ම ඉංග්‍රීසි කඩේම පනින්න ඕන. හරි. මේ ඔක්කොමට වඩා සමහරට ලොකුම බලපෑමක් වෙන්න පුළුවන් කියලා කතා වෙන කාරණේ තමයි අර ස්ථිර පදිංචියේ indefinite leave to remain ILR කියන එක. ඒක ගන්න ගත වෙන කාලය අවුරුදු 5 ඉඳන් 10 දක්වා වැඩි කරලා කියන එක. ඒක ඇත්තද? ඔව්, ඒක තමයි ගොඩක් දෙනෙක්ව කම්පැනියට පත් කරපු කාරණේ. ස්ථිර පදිංචියට ආයදුම් කරන්න කලින් UK වල නීත්‍යානුකූලව ඉන්න ඕන අවම කාර්යය අවුරුදු 5 ඉඳන් 10 දක්වා දෙගුණ කරලා. අවුරුදු 10ක්. ඒක ලොකු කාලයක්. ලොකු කාලයක් තමයි. හැබැයි පොඩි ගමනක් ලිසයක් බගේ එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ කියන්නේ හරිම ඉහළ කුසලතා තියෙන රටේ ආර්ථිකයට විශේෂ දායකත්වයක් දෙන අයට ඒ අයට ඉක්මනින් ILR ගන්න වෙනම වේගවත් මාර්ගයක් fast track එකක් හදනවා කියලා තියෙනවා. ඒත් ඉතින් ඒක කාටද කොහොමද අදාළ වෙන්නේ කියලා තවම හරියට දන්නේ නැහැ නේද? ඒක තමයි ඒකේ විස්තර තවම පැහැදිලි නෑ. හරි. මේ තමයි පොදුවේ ප්‍රතිපත්ති. ඒත් අපි බලන්න ඕන ලංකාවේට මේක කොහොමද දැනෙන්නේ බලපාන්නේ කියලා. මූලාශ්‍රයෙන් තිලාන් ජයසේකර මේ ගැන කතා කරලා තිබුණා නේද? විශේෂයෙන් සත්කාර සේවකයන් ගැන. ඔව්, තිලාන් ජයසේකර පෙන්වා දෙන විදිහට මේ වෙනස්කම් වලින්
ඉක්මන්ම සහ සැරටම බලපෑම එල්ල වෙන්නේ අර සත්කාර සේවකයන්ට. අයියේ මොකද 2020න් පස්සේ ලොකු පිරිසක් දහස් ගාණක් ලාංකිකයෝ මේ සත්කාර වීසා වලින් UK ගියා. දැන් අලුතින් අයදුම්පත් ගන්නේ නැති නිසා ඒ පාර සම්පූර්ණයෙන්ම වැහිලා. දැනට හෙල්ලායට වීසා දික් කරගන්න පුළුවන් වුණත් අලුතින් යන්න බලාගෙන හිටපු අයට ඒ අවස්ථාව නැති වෙලා. ඒක ලොකු ප්‍රශ්නයක්. අනිත් අතට අර ස්ථිර පදිංචියේ අවුරුදු 10ට වැඩි කරපු එක ඒක දැනට එහෙ ඉන්න අයටත් බලපාරවද කියන එක ගැන අවිනිශ්චිතතාවයක් තියෙනවා කියලා තොහු කියලා තිබුණා නේද? ඔව් ඒක තමයි දැනට තියෙන ලොකුම ප්‍රශ්නාර්ථය. මොකද දැන් රැකියා වීසා වලින් අවුරුදු 3ක් 4ක් ඉඳලා තද අවුරුද්දකින් දෙකකින් අවුරුදු 5 පිරුණම ILR ගන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නා. ඔව්. ඉතින් මේ අයටත් අලුත් අවුරුදු 10 නීතිය අදාළ වෙනවද? එහෙම නැත්නම් මේක බලපාන්නේ දවල පත්‍රිකාවෙන් පස්සේ ණයට විතරද? ඒක පැහැදිලි නෑ. ඒකෙනම් ලොකු අවුලක් වෙන්න පුළුවන් නේද? ඔහු කියන විදිහට මේ නීතිය අතීතයටත් බලපාන විදිහට ක්‍රියාත්මක කළොත් රෙට්‍රොස්පෙක්ටිව් ඉෆෙක්ට් එකක් ආවොත් ඒක දැනටමත් එහෙ ඉන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න විශාල පිරිසකට කරන ලොකු අසාධාරණයක්. මේ වගේ අවිනිශ්චිත තත්වයක් එක්ක එහෙ ඉන්න ලාංකිකයෝ ගොඩක් බයින් කනස්සල්ලෙන් ඉන්නේ කියදත් මූලාශ්‍රයේ තිබුණා. ඒක ඇත්ත. තිලාන් ජයසේකර කියනවා මේ ප්‍රතිපත්ති ගැන සමාජ මාධ්‍යවල කතා වෙන්න ගත්තම ගොඩක් අය එයාට පෞද්ගලිකව කතා කරලා තමන්ගේ අනාගතය ගැන තියෙන බය අසරණකම කියලා තියෙනවා කියලා. මොකද ගොඩක් අය ගෙවල් දොරවල් ලුකස් කරලා ලක්ෂ ගණන් ණය වෙලා ගිහින් ඉන්නේ. ඉතින් හිතාගන්න බෑ මොකද වෙන්නේ කියලා. මූලාශ්‍රයේ තිබුණු පෞද්ගලික අත්දැකීම් කීපයක් ඇත්තටම ඊටට වදිනවා. අර රුපියල් ලක්ෂ 9ක් විතර වියදම් කරලා ගිහින් ශිෂ්‍යෙක් විදියට ඉන්න ගමන් සත්කාර සේවය කරන කෙනෙක්ගේ කතාව. ඔව් ගම්පොළ පැත්තේ තරුණයෙක්. එයා කියනවා ඉගෙනීම ඉවර වෙලා ස්ථිර රැකියාවක් හොයාගෙන මෙහෙ නවතින්න පුළුවන් වේද කියලා කිසිම විශ්වාසයක් නැහැ කියලා. පව්. එයා විතරක් නෙමෙයි. එයාගේ යාළුවෝ ගොඩක් අය ඉඩම් විකුණලා ලොකු ණය වෙලා ඉවිත් තියෙන්නේ. තාම ණය ගෙවනවා. ඉතින් හදිස්සියවත අපහු ලංකාවට යන්න වුණොත් ඒ මිනිස්සුන්ට ආයෙ කවදාවත් ගොඩ එන්න බෑ කියලා තමයි යා කියන්නේ. ඒක ඇත්තටම බරපතල තත්ත්වයක්. ඒ වගේම තව කෙනෙක් අර අවුරුදු 10 නීතිය ගැන අපුරු සැකයක් මතු කරලා තිබුණා නේද? ඒකත් හිතන්න ඕන කාරණයක්. මොකක්ද ඒක? එයා කියන්නේ 2020 දී අර ගොඩක් සත්කාර සේවකයෝ ගත්තනේ හරියටම ඒ අයගේ අවුරුදු 5 පිරෙන්නේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ වගේ. හරි. ඉතින් දහස් ගාණක් ILR ඉල්ලන්න ලෑස්ති වෙනකොටම මේ නීතිය ගෙනල්ලා ඒක අවුරුදු 10 දක්වා දික් කරාම ඒ අයට ඒ chance එක නැති වෙලා. ඉතින් මේක අහම්බයක්ද නැත්නම් මේක සැලසුම් කරලා කරපු දෙයක්ද කියන එක තමයි ආහන්නේ. ඒකත් හිතන්න දෙයක් තමයි. අර පශ්චාත් ශිෂ්‍ය රැකියා වීසා එකේ ඉන්න කාන්තාවක් කියපු කතාවත් වැදගත්. එයා කිව්වා යාළුවෝ කීප දෙනෙක්ම ආපහු ලංකාවට ගියා මේ තත්වෙත් එක්ක කියලා. යා කියන විදියට අර ඉගෙන ගත්තට පස්සේ ලැබෙන අවුරුදු 2 කාලේ, ඒ කියන්නේ ග්‍රැජුවේට් රූට් එක. ඒ කාලේ ඇතුළත තමන් ඉගෙනගත්ත ෆීල්ඩ් එකේ ස්කිල්ඩ් වර්කර් වීසා එකකට ස්පොන්සර්ෂිප් දෙන්න කැමති තැනක් හොයාගන්න එක දැන් හරිම අමාරු වෙලා. ඒ කියන්නේ සුදුසු ජොබ් එකක් හොයාගන්න අමාරුයි. අමාරුයි විතරක් නෙමෙයි ස්පොන්සර්ෂිප් දෙන කෙනෙක් හොයාගන්න එක තමයි ලොකුම අභියෝගය. ඉතින් ගොඩාක් අයට වෙලා තියෙනවා සුදුසුකම් වලට වඩා අඩු සමහර විට අඩුපඩි තියෙන වෙන ජොබ් වලට යන්න. ඒකෙන් හිත කලකිරිලා තමයි සමහරු ආපහු යන්න තීරණය කරන්නේ. එක පැත්තකින් මේ වගේ සීමා කිරීම අනිත් පැත්තෙන් UK වල විශේෂයෙන්ම NHS එකේ ලොකු සේවක හිඟක් තියෙනවා කියලා අපි දන්නවා. මූලාශ්‍රයේත් ඒ ගැන සංඛ්‍යා ලේඛන තිබුණා. ඒක තමයි මෙතන තියෙන ලොකුම පරස්පර විරෝධී තත්ත්වේ. මූලාශ්‍රය කියනවා 2023 දී NHS එකේ විතරක් පුරපාඩු 1,10,000ක් තිබුණා කියලා. ලක්ෂයකටත් වඩා. ඒ වගේම NHS එකට වැඩිම පිටරට දොස්තරලා ගෙන්වන රටවල් 5 ඇතුලේ ශ්‍රී ලංකාවත් ඉන්නවා. ඉතින් මෙහෙම තත්වයක් තියෙද්දිත් සත්කාර සේවකයෝ වගේ අත්‍යවශ්‍ය අයට දොර වහනයකින් වෙන්නේ අර හිඟය තවත් වැඩි වෙන එක නේද කියන ප්‍රශ්නේ නෝ. ශ්‍රී ලංකාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දත්තත් මේකට අදාළ නේද? අනිවාර්යයෙන්ම 2023 විතරක් කියන්නේ පහුගිය අවුරුද්දේ කාර්යාංශයේ ලියාපදිංචි වෙලා UK වල ජොබ් වලට ගිය ලාංකිකයෝ 4427ක් ඉන්නවා. 4000 ගාණක්. ඒකෙන් පේනවා UK කියන්නේ ලාංකික ශ්‍රමිකයන්ට කොයිතරම් වැදගත් තැනක් වෙලාද තිබුණි කියලා. ඒ වගේම ඒ රටේ ආර්ථිකයටත් ඒ අයගෙන් ලොකු සේවයක් වුණා. හරි එහෙනම් අපි මේ කතා කරපු ඔක්කොම එකට ගත්තම පේන දේ තමයි මේ අලුත් දවල පත්‍රිකාවෙන් UK වල ආගම නීති තවත් තද කරලා දිනව කියන එක. පැහැදිලිවම. විශේෂයෙන්ම සත්කාර සේවකයන්ද අලුතින් එන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම වගේ අහුරලා.
ස්ථිරපදිංචියට යන පාරත් ගොඩක් දිගු කරලා අවුරුදු 10ක් කියන්නේ ලොකු කාලයක්. ඒක ඇත්ත. ශිෂ්‍ය වීසා මාර්ගයක් දැන් තව තවත් අභියෝගාත්මක වෙලා. මේකේ කෙලින්ම ප්‍රතිඵලය තමයි UK වල දැනට ඉන්න සහ එහෙ යන්න හිතාගෙන හිටපු දහස් ගාණක් ලාංකිකයෝ අතර ලොකු අවිනිශ්චිත බවක්. ඔව් අවිනිශ්චිත බවක් ලොකු මූල්‍ය පීඩනයක් අනාගතය ගැන බයක් කනස්සල්ලක් මේ ඔක්කොම ඇති වෙලා තියෙනවා. අර කලින් කිව්වා වගේ මේ තද නීතියයි රටේ තියෙන සැබෑ සේවක අවශ්‍යතාවයයි අතර තියෙන පරස්පරයත් හරිම පුදුමයි. ඒක තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ තියෙන හිඟත් එක්ක බලනකොට. අවසාන වශයෙන් අපේ අසන්නන්ටත් හිතන් යාමක් ඉතුරු කළොත් ඇයි මේ ප්‍රතිපත්ති වෙනස්කම් මේ විදියට කරන්නේ? විශේෂයෙන්ම සමහර වීසා මාර්ග ඉලක්ක කරලා ස්ථිර පදිංචියට යන කාලේ මේ තරම් දික් කරලා. ඒක හොඳ ප්‍රශ්නයක්. රටේ වාර්තා වෙන ශ්‍රම හිංගලත් එක්ක බලනකොට UK වල දිරුකාලීන ආගමන උපාය මාර්ගයේ ඇත්තටම මොකක් වෙන්නේ නැතිද? ඔව් ඒ වගේම මේ වෙනස් වෙන තත්ත්වය ඇතුලේ ලංකාවේ අය තමන්ගේ අනාගත සැලසුම් හදාගන්න ඕනේ කොහොමද කියන එකත් ඒකත් ගැඹුරින් හිතන්න ඕන දෙයක්.